තරවටු මුහුණින් ඔබව ආරක්ෂා කරපු පියා අද යන්න හදනවා. මේ අවස්ථාව ඉතාම සංවේගජනකයි. මට හිතෙනවා මට මතකයි ගොඩක් වෙලාවට අර කාර්යාලයට එක්කන් ඇවිල්ලා සමහරලාට දඬුවම් දෙනවා. දුවේ පුතේ නමුත් එතුමාගේ ඇස්වල අවසානයේ කඳුළු බිඳුවක් රැඳිලා තියෙනවා. ඔබ වෙනුවෙන් ඔබ යහපත් දරුවෙක් විදියට සමාජයට දෙන්න. ඉතින් විනය හදන්න මේ බද්දගම කොට්ටාශේම ඊටාම විනයවත් පාසලක් විදියට අපේ පාසල නම් වෙලා තියෙනවා. ඒක නිකම්ම කෙනෙක් ලබා දීපු දෙයක් නෙමේ වසර ගණනාවක උත්සාහයක්. ඉතින් මට හිතෙනවා එතුමා එක්තරා අවස්ථාවක රියානුතුරකටපත් වෙලා බොහොම අමාරුවෙන් ජීවිතේ නැවත පිබිදෙනවා. එතුමා කියනවා මේ විද්‍යාලය නිසාලු නැවත ජීවත් වෙන්න අවස්ථාව ලැබුණේ කියලා. අත්වාරුවෙන් ඔයගලට මතක ඇති පුතේ අත්වාරුවෙන් මේ බිමේ වැලි කැටයක් ගන්න එතුමා ඇවිද්දා. මං හිතන්නේ එච්චර කායික වේදනාවක් තියාගෙන කෙනෙකුට දිනපතා උදේ හවස යන්න පුළුවන් කියලා මේ බිමේ. ඒ ඔබ වෙනුවෙන්මයි සියල්ල. ඒ ගිහින් ඇවිත් කකුල් දෙක පිරිමැද ගන්නවා අපි දැකලා තියෙනවා වේදනාවට. ඒ අරුණාම එතුමාට පෞද්ගලික ජීවිතේ විවිධ හැලහැප්පීම් වලට මුහුණ දෙන්න සිදු වුණා පසුගිය කාලේ. නමුත් සමහර අවස්ථාවල රෑ නිදි මරලා නමුත් ඉස්කෝලේට ඇවිල්ලා ඒ අවස්ථාවේ ඉඳලා හරියට රාජකාරී කටයුතු වල නිරත වෙනවා. කෙනෙකුට එච්චර හයියක් ශක්තියක් කොහෙද කියලා හිතෙනවා. නමුත් එතුමාට ඒ සියල්ල උපතින්ම ලැබිලා තිබුණා. දවස ඔබ වෙනුවෙන් මේ මොහොත ඔබ වෙනුවෙන් ඊයේ දවසේ ගුරු මහත්මීන් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය සමග අපි විදුහල්පතිතුමාට සමු දුන්නා. හවස 2ට. ඒ නිසා මේ උත්සවය අද පවත්වන්නේ ඔබ වෙනුවෙන්. ඉතින් ඔබේ මූණවල් වලින් මට පේනවා ඔබේ ගෞරවය, සංවේදීභාවය, නිහතමානීභාවය සියල්ල. මට ආර්ය ආඩම්බරයි. ඔබ මේ අවස්ථාවේ ඉතා නිහඬව ඔබේ විදුහල්පතිතුමාට සමු දෙන්න සූදානම් වෙලා ඉන්නවා. හැමදාම අපි අවුරුදු 13ක් තිස්සේ මෙතනින් බොහෝ දෙනා අවුරුදු 6 පන්තියේ 6ට ආපු දරුවන්ගේ ඉඳලා එතුමාව නිරන්තර දකින්නවා.
ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සිය සුභාශිංසන එක් කිරීමටත් රාජපක්ෂ ගුරු මෑණියනි ඔබතුමියටයි මේ ඇරියුම. ඔබතුමා ආවට පසුව තමයි අපේ විද්‍යාලය අද වෙනකොට උසස් පෙළ විද්‍යාව ගණිතය තාක්ෂණය ඇතුළුව සියලුම විෂයන් වලින් අද අපිට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබුණේ ඔබතුමා නිසා. ඒ වගේමයි ඒ තුලින් ලංකාව තුල විවිධ රැකියා කරන දරුදැරි පිරිස අති මහත්. ඊට අමතරව ඔබතුමා මේ දරුවන් කෙරෙහි දක්වන දයාව කරුණාව අපිට හිතා ගන්නත් බැරි තරම් ඔබ හරි සංවේදී චරිතයක්. හුඟක් වෙලාවට අපි දන්නවා ඉස්සර මම දැක්කේ අපේ පාසල තුල අපි හුඟක් වෙලාවට ළමයි පාලනය කරේ වේවැලත් එක්ක. නමුත් ඔබතුමා ඒ සංකල්පය ඈත් කරා. ඔබතුමා කරේ ළමයින්ගේ වැරදි දැක්කහම ඒ ළමයා වෙනම පෞද්ගලිකව ගෙන්නලා ඒ ළමයා එක්ක කතා කරලා අවශ්‍ය අවවාද දීලා ඒ ළමයා සකස් කරා. වෙන්න ඕනේ ඒකයි. දඬුවමින් බය කරනවට වඩා ඔබතුමා කරේ ළමයින්ට හරි වැරද්ද අවබෝධ කර දීලා ඉවරලා ළමයි යහමඟ ගත්ත එක. ඒ තරම් දරුවන් කෙරෙහි පුදුමාකාර වෙහෙසීමක් කර අපි දන්නවා ඔබතුමාට විවිධ අවස්ථාවලදී සෞඛ්‍ය ගැටලු ඇති වුණා. ඒ වගේම ගෙදර පෞද්ගලික ප්‍රශ්න. හැබැයි කිසිම අවස්ථාවක ඒවා ඉස්කෝලේට ඇවිල්ලා ඇඟෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රශ්නේ මට තියෙනවා. කියලා ඇඟෙන්නේ නැහැ. මෙතන ආපු ගමන් කරේ උදේ ඉඳන් මොකද්ද ඉස්කෝලේ තියෙන රාජකාරී මොනවද ඒ සියල්ලම හැම දෙයක්ම හරියට ඉෂ්ට කරා. හැබැයි හැමදේම හරියටම තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් තමයි පස්සේ අවවාද ගන්නව මෙහෙම කරන්න බෑ. මේක හරියට තියෙන්න ඕනේ කියන එක. ඒක ඉතින් ඇත්තටම නිසා තමයි අද අපිට පේන මේ ක්වොලිටි එක කියන එක. ඉස්කෝලේ දිහා බැලුවාම හොඳ තත්ත්වයක් අපිට දකින්න ලැබෙන්න හේතුව තමයි ඒක. ඒ නිසා අපේ ගුරුවරු හැඩ ගැහුණා, ළමයි හැඩ ගැහුණා. සර් කියන දෙයක් නම් හරියට කරන්න ඕන කියන හැඟීම ඇති කරේ ඔබතුමාමයි. ඒ නිසා අද අපිට පේන මෙච්චර මේ අවුරස්මිය තියෙද්දි මේ දරුවෝ ඔබතුමාට පේනවා ඇති පුදුමාකාර සංවර බවකින් නිහඬව ඉන්නේ ඔබතුමායි හැදපු චරිත. මසලෙන ගුණේනා අවුර කියොබ අපරකිනා පාන්ත බපුරිය සයුරේ සරණා සින්නවකට මග කියනා සින්නවකට මග කියනා කාපවත්තු මසලෙන ගුණේනා පවුර කියොබ අපරකිනා පාන්ත බපුරිය සයුරේ සරණා සින්නවකට මග කියනා සින්නවකට මග කියනා
අමිල මෙහෙවරට නැමද ඔබේ දෙපා පතමු චිරන්ජය ආවඩා අමිල මෙහෙවරට නැමද ඔබේ දෙපා පතමු චිරන්ජය ආවඩා පතමු චිරන්ජය ආවඩා දුපියදුම ඔබ සිහි කර සැමදා පදමු චිරන්ජය ආවඩා. දශකයකටත් අධික කාලයක් එනම් වසර 13 පුරාවට විද්‍යාලීය නාමය අහස් කුස පුරා රඳවන්නට ඔබතුමන් දැරූ අප්‍රතිහත ධෛර්යය සහ ප්‍රීතෘවාත්සල්‍ය අද දින මේ මොහොතේ අප සැමගේ හදවත් තුළ නොමැකෙන මතකයන් බවට පත් වී ඇත. ගුරු පරපුරට ශක්තිමත් නායකයෙකු ලෙසත් දුරදරුවන්ට සෙනෙහිබර පියෙකු ලෙසත් ඔබ කළේ අමිල මෙහෙවරට අප දක්වන කෘතවේදීත්වය වචනවලට පෙරලිය නොහැකිය. මෙම උපහාර තිලනය හුදෙක් සමර වස්තුවක් නොව දහසකුත් පුරා ඔබ වෙනුවෙන් වැගිරු දහතියට අපට ලබා දුන් මඟ පෙරවීමටත් සංගීතාංශය විසින් සමස්ත විද්‍යාලීය පවුලමේම ගෞරවය පිරිනමමින් පිරිනැමූ අවස්ථාවයි මේ ඔබට දිස්වන්නේ. හැමදාම සාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගෙනගත්ත දරුවෝ ඕනම තැනකදී විනාශ කොට හඳුනා ගැනීමේ හැකියාවක් තිබුණා. අපි හැමෝම දන්න විදියට දරුවන්ට කොච්චර ඉගෙනුවත් දරුවන්ට කොච්චර බාහිර දේවල් දුන්නත් ඊට වඩා වැදගත් කියලා දරුවන්ගේ විනයට නැත්නම් උන්ගේ ශික්ෂණයට මූලිකත්වය දෙන එක. දරුවෝ කොහොම හරි දරුවෝ හදා ගන්න ඕන කියලා විශ්වාස කළා. දරුවන්ගේ දින හැසිරීම කොණ්ඩය අනිත් දේවල් ගැන හොඳ අවධානයක් යොමු කළා. මටත් ඇහුණා බං අර කතා වෙනවා ලොකු සර් යනවා කියලා. ඒ වුණාට සර් ගියාම අන්තෝනියම් පාළුවට යයි බං. ඒ කාලේ බං අපේ ඉස්කෝලේ මේ සුපිරියටම තිබ්බ බං. ඒ කාලේ බං මට අම්මා කියන අහුණා 2017 සියවස් සමරුවලු බං ආයි සුපිරියටම. ඒ කාලේ ජනාධිපතිත් ආවලු බං අන්තෝනියට. ඒක නෙවෙයි බං 140ට බහැලා තියෙන විභාග ප්‍රතිඵල 180ට ඉහළක් ගන්න සර් තමයි උදව් කරලා තියෙන්නේ. ඔබ දන්නේ නැද්ද බං ඒවා? ඒක නෙවෙයි බං ඒ කාලේ ස්පෝර්ට් මීට් එකක් කරාලු ආයි සුපිරියට මේ පළාතම තිබිච්ච ස්කෝර් ටික හෙල්ලිලා යන්න. අපේ ලොකු සර් ඉතින් වැඩක් කරොත් ආයේ ක්වොලිටියටම කරනවානේ. උපරිම දවස් දෙකයි වැඩේට යන්නේ. මේ ළඟදී තිබ්බ දානේ පිරිතයි. ඔබට මතක නැද්ද? කලර් නයිට් එක. කවදාවත් ස්ටේජ් එකට නැගලා සාතිකයක්වත් අරන් නැති මං එදා හැමෝම ඉස්සරහා ස්ටේජ් එකට නැගලා පදක්කමකුත් පැලඳුවා. ඔව් බං මට මතකයි. උඹයි මායි නේද නැග්ගේ? අර නාට්‍ය තරඟවලට අපි අර සමස්ත ලංකා නියෝජනය කළා. එදා තමයි බං මං ස්ටේජ් එකට නැගලා පළවෙනි වතාවට පදක්කමක් ගත්තේ. මට දුකයි බං. සර් යන්නේක මට දරා ගන්න අමාරුයි. සර් මාව හොඳ මිනිහෙක් කරන්න සෑහෙන උත්සාහ කරා. සර් අපිට ගැහුවත් පස්සේ දුක් වෙනවා කියලා මට මතකයි මැඩම් දවසක් කිව්වා. ඒත් අද සර් යනවා. සර් යන්නේක
මට දරා ගන්න අමාරුයි බා. සර් මාව හොඳ මිනිහෙක් කරන්න සෑහෙන උත්සාහ කර. සර් ගියොත් හොඳ මිනිහෙක් වෙච්ච මං ආයෙ නරක මිනිහෙක් වෙයි. මං කොහොම හරි සර් යන එක නවත්තනවා. උඹට මතකද මං හොරෙක් කියලා දැනගත්ත දවස් එදා සර් මගේ ජීවිතේ වෙනස් කරා. එදා සර් කිව්වා උඹ තමයි මිනිහා. උඹ තමයි මිස්ටර් රුපියල් දාන හොරකම් කරේ නේ. අනේ සර් ගන්න එපා. ලැජ්ජ නැද්ද බං? අම්මා කෙනෙක් වගේ ළඟ හිටන් මිස්ගේ සල්ලි හොරකම් කරන්නේ. දැන් මිනිහෙක්ද බං? දන ගහන්න මම මිස්ටර්. ඔබම නෙමෙයි දන ගහලා වන්දපන්. කකුල් දෙක අල්ලලා වන්දපන්. මම මිස්ගේ කකුල් දෙක අල්ලලා වඳිනකොට මට මගේ අම්මා මතක් වුණා. තාත්තා අපිව දාලා ගියා. අම්මා අපිව උස්මහත් කරන්න සෑහෙන දුක් විඳිනවා. වැසිකිලි හොද දවසට ගන්න සොච්චම් පඩියේ අපේ බඩකට පුරවන. එදා ගුරු දිනේ දවසේ නංගි හොඳටම ඇඬුවා. ඉස්කෝලේ හැමෝම ටීචර්ට තෑග්ගක් දෙනවා කියලා මටත් තෑග්ගක් ඕනි කියලා. අම්මා නංගිට හොඳටම බැන්නා. මට ඔය මිස්ලට අරන් දෙන්න තෑගි දෙන්න සල්ලි නෑ. උඹ ගෙදර නැවතිය. මගේ අතේ සල්ලි නෑ. උඹ ඉස්කෝලේ යන්න එපා. කීය අම්මා බැන්නා. මට ඒක දරා ගන්න බැරි වුණා. මං ඒකයි මිස්ගේ සල්ලි හොරගම් කරේ. ඒ සිද්ධිය සර් එක කිව්වාම සර් කිව්වා තෑගි දෙන්න සල්ලි හොරකම් කරන් ලැජ්ජ නැද්ද බං? යකෝ තෑගි දෙන්න සල්ලි හොරකම් කරන්නේ ඇයි බං? ලැජ්ජ නැද්ද උඹට? තෑගි දෙන්න සල්ලි හොරකම් කරනවට වැඩිය හොඳයි මෙන්න මේ රෝස මල. ඒක පිරිසිදුයි. එදා ඒ සර් කියපු කතාව ඇත්ත බා. මං එදා ඉඳන් හොඳ මිනිහෙක් වුණා. ඒත් අද සර් යනවා. මං කොහොම හරි සර් යන එක නවත්තනවා. නැත්තම් මං ආයේ නරක මිනිහෙක් වෙයි. සර් සහන් සර් ළඟට දීවුවා. සර් යන්න ලෑස්ති වෙනවා. සහන් සර් ළඟට ගියා. සර් උදේ රැස්වීම අමතනවා. සර්ට බැරිද ස්ථාන මාරුව කැන්සල් කරගෙන අපේ ඉස්කෝලේම නවතින්න? එහෙම වුණොත් මට සර්ගෙන් තව හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. සර් මාව මේ අන්තෝනිය තාලා ගියොත් මං ආයේ කලින් ඉඳපු තාත්තේට වැඩේ සර්. හොරෙක් අනාථෙක් කියලා අංගඩු ගහයි සර්. අනේ සර් යන්න එපා සර්. අනේ යන්න එපා සර්.
එතකොටම සර් කිව්වා නෑ පුතේ. එහෙම වෙන එකක් නෑ. මං ගියත් වෙනත් ලොකු සර් කෙනෙක් ඇවිත් ඒ අඩුව පුරවයි. ගුරුවරු විදුහල්පතිවරු කියන්නේ తాවකාලික මිනිස් කොට්ටාස. ගුරුවරු විදුහල්පතිවරු විතරක් නෙවෙයි. මිනිස්සු වෙච්ච අපි කවුරුත් తాවකාලික. මීට වඩා දුෂ්කර පාසල්වල ඔයාලටත් වඩා දුප්පත් ළමයි අපි එනකම් මග බලන් ඉන්නවා. මං ආව වගේම යා යුතු කාලේ එළඹෙත්. ඒ නිසා මා දැන් යා යුතුම. මං එනතුරු ඈත ගම්දනව්වල තවත් පිරිසක් බලාගෙන ඇත. ඒ නිසා අපි යා යුතුමයි. එතකොට මං අනේ සර් යන්න එපා සර් යන්න එපා නවතින්න. එතකොට හෙට සර් නෑ. සර් ඉන්නේ අද විතර. අද අපි හැමෝම ඉන්නවා. සර්ුත් ඉන්නවා. ඒත් හෙට දවස හමාරු වුණාම අදත් හෙටත් දෙකම එකයි. කවදටත් අපි විතර. සර් නෑ. අනේ සර් යන්න එපා සර් යන්න එපා. හොඳ මිනිහෙක් වෙච්චම නරක මිනිහෙක් වෙයි සර්. අනේ සර් යන්න එපා සර්. එහෙම කිව්වාම සර් කිව්වා මගේ ළඟට සර් සර් හරි ආදරෙන් මගේ ඔළුව අත ගාලා මෙන්න මෙහෙම කිව්වා. පුතේ යන්න තියෙනවා නම් කවදා හරි යන්න එපාය. මොකටද කල් දාලා? නොගියොත් යලිත් ආනොහැක. යාම හොඳේ. ගොස් ඒමද හොඳේ. ලොව ඇත්තේ යාම් ඒම. නෑවිත් යන්න බැරිය. නොගොසින් එන්න බැරිය. සර් උදේ රැස්වීම අමතන්න පටන් ගත්තා. මගේ අන්තෝනියේ ආදරණීය දරුවන්. මම උඹලට හරි ආදරේ. උඹලට ගැහුවේ, බැන්නේ. උඹලගේ අනාගතේ ලස්සන කරන්න. උඹලා දවසක මේ අන්තෝනියටත් වඩා ඉහළින් පියාඹපන්. හොඳට ඉගෙන ගන්න. 13 වසරක් ගත වී ඇතත් මතකයි තාම අද මෙන්නේදා. බාධා උගුල් මා වටා අටවා මෝහත් කළා ස්තුතියි බොම. අභිමන් වඩා සියවසක් පුරා ජයදද නගා කිරුල හිස දරා. අන්තෝනියන් සිංහයන් කළා ආඩම්බරෙන් යනෙන මග සදා. හද ගැහෙන නුඹේ රිද්මේ දාසා මුනිවත රකි ගහ කොළද පවා. කඳුළු සංගවන නෙත් කෙවනාරා දෑත් තෙසවුණා නොදැනීම මුවවස. අවසරයි මවුනි නික්ම යමි මෙම. පය ගැටුණු වැලිකට තරම් ආදරේ තබා. මගේ පාසලයි මගේ දරුවෝයි කියා ඔබ නමදිමි හදින් සැනසෙමි සදා. ඒ තමයි අපේ ආදරණීය ලොකු සර්. සර්ට තෑග්ගක් දෙන්න තරම් මම පොසත් නෑ සර්. මට සමාවෙන්න. ඒ මේ රෝසමලි සර්. අනේ සර් යන්න එපා සර්. නවතින්න. අනේ සර්
යන්න එපා. නවතින්න සර්. අනේ සර්. යන්න එපා සර්. නවතින්න සර්. යන්න එපා සර්. යන්න එපා සර්. නවතින්න. අනේ සර්. මීට අවුරුදු 13කට පෙර මගේ වයස ගත්තාම අවුරුදු 41 මම මේ විද්‍යාලයට ආවේ. වසර 13කට ආසන්න කාලයක්. මගේ ගුරු ජීවිතය අවුරුදු 29යි. ඒකෙන් අවුරුදු 13ක් මේ භූමියට කැප කළා. ඒක නිසා මම හිතනවා ශක්තිමත් පාසලක් නිර්මාණය කරගන්න ඔබ සියලු දෙනා මට දැඩි කැපවීමෙන් මහන්සියෙන් උදව් කළා. මම හිතනවා ඔබ සියලු දෙනා මේ භූමිය නිර්මාණය කරන්න මාත් එක්ක වැඳගත්තා. අද ඔබ සමග වෙනදා වගේ ආමන්ත්‍රණය කරනවා වගේ ඔබ ආමන්ත්‍රණය කරන්න අමාරුයි. මේ අද ඉන්න ගුරු මණ්ඩලය විතරක් නෙවෙයි. එදා මාත් හප්පා මේ පාසලට පාත ලැබූ දවසේ ඉඳන් බොහෝ ගුරුවරු මට උදව් කළා. ශක්තිය දුන්නා. ශක්තිය නොදුන් අයගේ ශක්තිය මම අරගත්තා. ඒකෙන් මම උත්සාහ කළේ ශක්තිමත් පාසලක් නිර්මාණය කරන්න. අද ඉන්න ආචාර්ය මණ්ඩලය මම හිතනවා හුඟක් හදවතින් මාත් එක්ක ජීවත් වෙන මිනිස්සු. නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඉතාමත්ම දැඩි මව්වත් ගුණයකින් යුතු විදුහල්පතිනියක්. ඒ වගේම අනිත් විදුහල්පතිවරුන් දෙපළ මහා යෝධ බල ශක්තියක් මට විද්‍යාලය නිර්මාණය කරන්න, ගොඩනගන්න, පවත්වාගෙන යන්න මට උදව් කළා. මේ සහකාර විදුහල්පතිවරුන් දෙපළ අංශ ප්‍රධානී මම නිතරම බැලුවා වුන් ශක්තිමත් කරන්න. මොකද දෙවෙනි පෙළ නායකත්වයක් පාසලකට අත්‍යවශ්‍යයි. පාසලක් නිර්මාණය කරන්න ඕන, ආයතනයක් නිර්මාණය කළ හැක්කේ ශක්තිමත් දෙවෙනි පෙළ නායකත්වයකින්. ඒක නිසා මම නිරන්තරයෙන් උත්සාහ කළා ශක්තිමත් දෙවෙනි පෙළ නායකත්වයක් මෙතන නිර්මාණය කරන්න. මම හිතනවා ඒක නිර්මාණය කිරීමේ වැදගත්කම අද දවසේ තියෙනවා. අද ඔබ මේ ශක්තිමත්ව නැගී සිටින්නේ ඔබේ දෙවෙනි පෙළ නායකත්වයක් එක්ක. ඒ වගේම අපේ ගුරුවරු සන්නද්ධයි. මම අනිත් පාසල් වල ගුරුවරුන්ට වඩා මගේ ගුරුවරු සුවිශේෂී. ඒක නිසා අපේ ගුරුවරු ළඟ තිබුණ මාර විදියේ හුස්ම ගන්න ආත්මීය ලක්ෂණයක්. සමහරට ලෝක ඕනකමක් තිබුණා මේ දරුවෝ සමාජයේ ඉහළට පේන දරුවෝ බවට පත් කරන්න. එයාලා හොඳට උසට පේන, අනිත් අයට වඩා ඉහළින් පේන, අනිත් අයට වඩා ගුණ නුවණින් වැඩුණු දරුවෝ. ඒක නිසා හොඳින් හෝ නරකින් සමහරක් වෙලාවල මගේ දරුවෝ විනයවත් කරන්න. අනිත් පාසල් වලට වඩා අපේ පාසල විනය ගරුක පාසලක් කරන්න. අනිත් පාසල් හා සමබරව ගත්තාම අපි උඩින් පේන පාසලක් කරන්න. මම උත්සාහ කළා. ඒකට විද්‍යාලයේ දෙමව්පියෝ මට විශාල වශයෙන් උදව් කළා. ආශිස් සංගමය මේ සියලු දෙනා ඉතා කැපවීමෙන් මේ කිසි දෙයක් මා විසින් තනියෙන් නිර්මාණය කළ දේ නෙමෙයි. මේ සියලු දෙනාගේ එකතුවෙන් ඇති වූ නිර්මාණයක්. මට ඕන උනේ හොඳ පන්ති කාමරයක් නිර්මාණය කරන්න. ශක්තිමත් පන්ති කාමරයක් නිර්මාණය කරන්න.
අපේ ගුරුවරයාට ගිහින් නිදහසේ උගන්වන්න පුළුවන් පන්ති කාමරයක් නිර්මාණය කරන්න. අපේ ගුරුවරුන්ට නිදහසේ ඉන්න පුළුවන් පාසලක් නිර්මාණය කරන්න. මං හිතනවා ඒක යම් ප්‍රමාණයකින් මගේ ගුරුවරු මං කරන මීනුම්ස් දන්නවා මම මෙයාලගේ ජීවිත බොහොම ආරක්ෂා කර රැකවරණය දෙන්න මම මහසි ගත්තා. මේ භූමිය හරි පින්වන්ත භූමියක්. මම තනු කකුලෙන් ඉස්කෝලේ ගෙනිච්චා වුණා. ඒකෙන් මම සන්තෝෂ වෙනවා. මට ඒක ගෙනියන්න පුළුවන් වුණේ මට ශක්තිමත් ආචාර්ය මණ්ඩලයක් නිර්මාණය වෙලා ඉන්නවා. කොරමහා හයිය යෝධ බල හයිය නිසා. මේ තරමට යෝධ බල ශක්තිය නිසා. ඒ නිසා මේ දරුවන්ට මම හරි ඔබ මෙමා ඉල්ලා සිටින්නේ පාසලෙන් ගොඩනගාගත් ශක්තිය පාසල ගොඩනගාගත් මේ හරයන් මා මෙතන ඇතත් නැතත් මා මෙතනින් නික්ම ගියත් ඒවා රකිමින් ඉදිරි නායකත්වය සමග ශක්තිමත්ව ඔබ ඉදිරියට යනු ඇතයි තමයි මගේ ප්‍රාර්ථනය. මා ඈතක සිටියත් ශාන්තන්තෝනිය දිදුලන දිහා සතුටින් ආත්මීය තෘප්තිය විඳමින් මා එදෙස බලා සිටිනවා. ඒක නිසා මට උදව් කර මට ශක්තිමත්ව මේ පාසල නිර්මාණය කරන්න මේ අහස් යට තුල ඉඩහසර ලබා දුන්න ඔබ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම විද්‍යාලයේ නියෝජ්‍ය උදව්පතිතුමිය මෑත කාලීන පාසල ශක්තිමත් කරන්න මට යෝධ සෙවණැල්ලක් වුණා. ඒ වගේම නියෝජ්‍ය උදව්පතිවරුන් දෙපළ ඒ වගේම අංශ ප්‍රධානී ඔවුන් මහා යෝධ බලයක් වුණා. සියලුම ඒ වගේම සහකාර විදුහල්පතිවරුන් දෙපළ මට ශක්තිමත් සෙවණැල්ලක් වුණා. සියලුම පන්තිභාර ගුරුවරුන් මට ලබා දුන්නේ අසීමිත ශක්තියක්. සියලුම ගුරු බෞතුන් විද්‍යාලය ගොඩනගන්න තනන්ට මගේ වචනයට එකඟ වෙලා යෝධ හයියක් වෙලා මේ දරුවෝ ටික යහමග යවන්න ඔබ ලබා දුන්නු ශක්තිය මම නිරන්තරයෙන්ම සිහිපත් කරනවා. මම මියෙන තුරා ඔබ මට ලබා දුන්නු සහාය මගේ හදවතේ ගැඹුරින් තැන්පත් වෙලා තිබෙනවා. ඒ වගේම ආදරණීය දෙමව්පියන් මේ පාසලට මම පැමිණි දින සිට මා වැළඳ ගනිමින් මට ශක්තිය ලබා දෙමින් මේ මහා යෝධ බල යම් ප්‍රමාණයක ශක්තිමත් පාසලක් අනිත් අයට ඇස් ඇරිලා බලන්න පුළුවන් පාසලක් නිර්මාණය කරන්න ලබා දුන්නු සහාය දෙමව්පියන් වශයෙන් මම මේ වෙලාවේ ඔවුන්ට ස්තුති කරනවා. ආදි සිසුන් මගෙන් ඉගෙනගත්ත දරුවෝ ලංකාව පුරා විසිරී ඉන්නේ දරුවෝ මේ වෙලාවේ මම සිහිපත් කරනවා. ඔවුන් තමයි මේ භූමියේ රසය මිහිර සමාජයට අරන් ගියේ. ඒක නිසා මගේ නාමය කොතන හරි තියෙනවා නම් ඒ හදවත්වල ගැබ් වෙලා ඇති. ඒ සියලු දෙනා මේ වෙලාවේ මම සුබ පතොරේ මගේ ආශීෂ දරුවන් සියලු දෙනාට උන්ගේ ගමන් මග ශක්තිමත් වෙන්න. ඒ වගේම අද දවසේ මේ ඉන්න විනයවත් දරුවෝ ඔබ වෙනුවෙන් නිර්මාණය කළ පාසල අද ඔබටම බාර දී මම මෙතනින් බැහැර වෙනවා. මම මේක తాවකාලික බාරකරුවෙක් පමණයි. මම උත්සාහ කළේ ඒ කාලය තුල ඔබට ශක්තිමත් පාසලක් නිර්මාණය කර දෙන්න. මා ඔබෙන් කරන අවසාන ඉල්ලීම ඒ ශක්තිමත් පාසල ආපස්සට හරවන්නට එපා. එසේ හැරෙව්වොත් මාගත් සියලුම ව්‍යායාමයන් මාගත් සියලු ප්‍රයත්නයන් කලක සැපුණු වීදුරු පාත්‍රයක්සේ බොඳ වී යන්න පුළුවන්. ඒවා ව්‍යර්ථ වෙන්න පුළුවන්. ඒවා ව්‍යර්ථ වෙන්න ඉඩ නොදී ඔබ ලබාගත් මේ ගුණගරුක බව පාසල පිළිබඳ ඔබේ තියෙන ඇන්තනිස් කල්චර් එක මම නිතරම කතා කරේ ඇන්තනිස්ගේ සංස්කෘතිය. ඒ කල්චර් එක ආරක්ෂා කරමින් ඉතාමත් හොඳින් කටයුතු කරන්න දශකයකට අධික කාලයක් ඔබ සමග අත්වැල් බැඳ ගනිමින් මා ගොඩනැගුවේ ගොඩනගන්න උත්සාහ කරේ හොඳ තෝතැන්නක් මේ ස්ථානයේ. ඒක තව තවත් ශක්තිමත් කරන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබෙන්න. මේ ආචාර්ය මණ්ඩලයට ශක්තිය ධෛර්යය ලැබෙන්න. ඉතාමත්ම සෙනෙහසින් ආරාධනා කරමි.
ඒක ගොඩනගන්න මේක තව තවත් එහාට යන තැනක් බිමක් පින්බිමක් බවට පත් කරන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඔබෙන් සමුගන්නට මට කාලය මේ මොහොතේ ලැබිලා තියෙනවා. ඒක නිසා මේ ස්ථානයේ මම සමුවර ගන්නවා. මගේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් තුන්පළ මගේ ආචාර්ය මණ්ඩලය මට ලබා දුන්නු ශක්තිය මට ලබා දුන්නු සහෝදරත්වය වචන වලින් ඔබ පෙරළුවේ නැතත් ඔබේ හදවත් වලින් දැස් වලින් ඔබ මාත් එක්ක හුඟක් ලෙන්ගතුව කටයුතු කළ බව මා හොඳින් දන්නවා. සයි ශක්තියට මම ඔබට දැඩි ලෙස කෘතවේදී වෙමින් ඒ වගේම මගේ දරුවෝ ටිකක් වගේ විද්‍යාලය අනත් දෙන කාර්ය මණ්ඩලය හිටපු අයත් දැන් ඉන්න අයත් එයාලා තුල එයාලයි මගේ අතර තිබුණේ මහා වෙනමම බැඳීමක්. ඒක නිසා විද්‍යාලය අනත් දෙන කාර්ය මණ්ඩලය මේ වෙලාවේ මම ඔවුන්ගේ ශක්තිය මහා යෝධ ශක්තියක් මේ විද්‍යාලය නිර්මාණය කරන් ඔවුන් තමයි මාව ආරක්ෂා කළේ. ඒක නිසා තමයි මේ සියලු දේ නිර්මාණය කරගන්න පුළුවන් වුණේ. ඒ වගේම මේ ශිෂ්‍ය නායක මණ්ඩලය උන් සියලු දෙනා දැරි කැපවීමෙන් මේ කාර්යයට සඳහා උදව් කළා. ඒ වගේම විද්‍යාලයේ ආදරණීය කළා. ඒ වගේම අද මං වෙනුවෙන් මෙවැන්නක් සංවිධානය කරලා ඒ සඳහා නායකත්වයේ ගනිමින් කටයුතු කළ සියලු දෙනා. ඒ වගේම විද්‍යාලයේ මාධ්‍ය ඒකකය, විද්‍යාලයේ නර්තනාංශය, සෞන්දර්යාංශය ඒ සියලු අංශවලට විද්‍යා ඒකකයේ මේ සියලු අංශවලට මගේ කෘතවේදීත්වය පුද කරනවා. ඔබ මා අගයන්නට මේ දරන ලද ප්‍රයත්නය පිළිබඳව දැඩිසේ ස්තුතිය පළ කරමි. ඒ පිළිබඳව ඉතාමත්ම සන්තෝෂය පළ කරමි. මම යමක් මෙතේ මේ භූමියට කරා යයි මගේ හදවතට දැනෙන යමක් ඔබ දෙන්නට උත්සාහ කරා. ඒ පිළිබඳව කෘතවේදී වෙමි. පුරුල් වෙච්ච පාසල මම මෙතෙන්ට පය ගහන දවසේ තිබුණට වඩා පුරුල් වෙච්ච ගොඩනැගිලි, පුරුල් වෙච්ච ක්‍රීඩා පිටි, පුරුල් වෙච්ච පහසුකම්, තකරන් හෝල් වලින් මිදිච්ච පන්ති කාමර වල ඉගෙන ගන්න පුළුවන් දරුවෝ මෙතට නිර්මාණය කරලා ලෝකේ බොහෝ දේ මෙතෙන්ට ගේන්න මට හැකියාව ලැබුණා. ඒ පිළිබඳව ආත්මීය වශයෙන් සන්තෝෂ වෙමි. ඔබ සියලු දෙනාටම සමුදෙමි නික්ම යන අවසර ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම දෙහින් වැජබෙන්නට මේක ජයවීමක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබේ සමුගන්න ඔබ සැලකුවා. නියෝජ්‍ය විදුහල්පතිතුමියගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා දෙදෙනාගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද ආදි ශිෂ්‍ය සංගමයෙන්ද සහෝදර ඔබ සමගෙන්ද අවසරයි. මට පැවරිලා තියෙන්නේ ස්තුති කතාව ඉදිරිපත් කිරීමට. නමුත් සමාවෙන්න ලොකු සර් වෙනුවෙන් වචන කීපයක් මට කතා කරන්න අවශ්‍යයි. අවුරුදු 7ක් තිස්සේ ලොකු සර් එක මේ පාසල් බිමේ මං හිටියා. අද මං ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙලා මේ තැනට මගේ නායකත්වය ගොඩනගෙන මාව දිරිමත් කරේ ලොකු සර්. ලොකු සර් ගොඩක් ශක්තියක් වුණා කියලා මං හිතනවා. ඒ වගේම තමයි ඔබට මතක නම් රැට ළමයි නැවතිලා වැඩ කරනවා. හැබැයි සර් ඇවිල්ලා ඒ ළමයි මොකද කරන්නේ? ළමයි කොහොමද යන්නේ? ඒ හැමදේම සර් ඇවිල්ලා බලනවා. සර්ගේ අධීක්ෂණය යටතේ තමයි සර් ඇවිල්ලා තමයි මේ දේවල් සිදු කරේ. කිසිම අනුගාමිකයෙක් කෙව්වේ නැහැ. සර් මාව ඉස්කෝලේට අපි මොකද කරන්නේ? ඒ සියලු දේම සර් බැලුවා. ඒ වගේම විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් අධිනීතිඥ නායකී මැතිතුමනි ඔබතුමන්ටත් ගණේගම රෝමානු කතෝලික විද්‍යාලයේ විදුහල්පතිතුමියනි ඔබතුමියටත් නියෝජ්‍ය විදුහල්පතිතුමියනි ඔබතුමියටත් බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම සහභාගී වී සිටින ආදි ශිෂ්‍යයින් සියලුම දෙනාටත් බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම මා ස්තුති කරනවා
නියෝජ්‍ය විදුහල්පතිතුමන් දෙපළට සහ නියෝජ්‍ය විදුහල්පතිතුමියට මේ කටයුතු සියල්ල සොයා බලා ඒ කටයුතු සාර්ථක කරගන්න උරුදුන්නාට ඒ වගේම මේ කටයුතු සංවිධානය කර ගැනීමට උරුදුන් විද්‍යාලීය නර්තනාංශයේ නර්තන ගුරුමෑණියන්ටත් සංගීතාංශයේ ගුරුමෑණියන්ටත් මෙන්ම නර්තන ඉදිරිපත් මාධ්‍යංශයේ ගුරුමෑණියන්ට මෙන්ම තාක්ෂණ කටයුතු සිදු කරන සහෝදරයන්ට හා නිවේදන කටයුතු සිදු කරන සහෝදරියන්ට බෙහෙවින්ම ස්තුතියි අප හා එක් වූවාට.
කියන්න. ඉස්සෙක්කනම් වැඩ කරන්නේ ඩයිවිස් අතර. මාලි හරි.